Welcome back to our YouTube channel. අද අපි යනවා down south. අපි දෙන්නම ගොඩාක් දවස් ඉඳන් තමයි down south යමු කීකී කතා වුනේ. හැබැයි අපි දෙන්නට මේක කරගන්න බැරි වුණා. කොහොම හරි ඔන්න අද අපි යනවා down south. ගිහිල්ලා ඒ ලස්සන තැන්වල ඇවිදලා time spend කරන්න. නුඹේ එක හීනෙක හැංගිලා ඉන්නේ සිඟිතේ කිරිල්ලක් පාඩුවේ ගුලිවේ නුරාපෙන් සීතලේ මීදී ආසේ සරා සංසාරයේ එකමත්රටක ආයේ අමාපිම් හසකෙන් යායේ පිපින්නම් වෙදින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපිම්බරගේ සංසාරේ සොයන්නම් සිඹින්නම් නැතිවූ ආදරේ ගිලන් වෙලා සදත් මෙදා හොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා ලවන්තෙමු මගේ කුමරු ගිලන් වෙලා සදත් මෙදා හොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා ලවන්තෙමු මගේ කුමරු ඉබේ ඇස කඳුලින් රතුවනේ රිදුනේ පපුවේ දුක්හිරව මං දැනේ මෙලවේ කොපුල් පෙති රාත්‍රියේ රීදී දුප්පත් මගේ සඳ සිහිනයේ එකමත් රටක ආයේ අමාපිම් හසකෙන් යායේ පිපින්නම් වෙදින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපිම්බරගේ සංසාරේ සොයන්නම් සිඹින්නම් නැතිවූ මම කිව්වනේ අපි down south යමු කියලා කතා වුණේ සෑහෙන දවසක ඉඳලා කියලා. හරියටම අපි එහෙම යමු කියලා decide කරේ අපේ anniversary එක දවසේ. කොහොම හරි ඒ වෙද්දි සමේ ටිකක් අසනීප වෙලා ඊටත් පස්සේ ආයාගේ වැඩත් එක්ක ගොඩක් busy වුණා. මේ වගේ පොඩි හේතු ටිකක් නිසා අපිට හිතාගත්ත විදිහට down south යන්න බැරි වුණා. කොහොම හරි ඊ අපි ඩිසයිඩ් කරා අද නම් down south යනවම තමයි කියලා. ඉතින් අපි මේ ගෙදරින් එළියට ආවට යන්නේ කොහෙද කියලා හරි plan එකක්, idea එකක් මුකුත් තිබ්බේ නැහැ. කොහොම හරි යන අතරමඟ අපි TikTok වලින් ලස්සන cafes වගේක් දැක්ක. අපි හිතාගත්ත මේ ටිකට යනවා තමයි කියලා. ඒ අතරතුර උණ වටුන හරියේදී අපි ලස්සන location එකක් අහම්බෙන් වගේ දැක්කා. මේක තියෙන්නේ කොග්ගල. මේ තමයි the South Lake Resort. මම කලින් කිව්වා වගේ අපි යන්නේ කොහෙද කියලා ඩිසයිඩ් කරන්නම සෑහෙන වෙලාවක් ගත්තා. මෙතනට ඉතින් ගොඩක් පරක්කුයි. ඉතින් අපි මේ යන්නේ ලන්ච් එක ගන්න. මෙතන ලන්ච් බුෆේ එකක් තියෙන්නේ. මේකට මාක්ස් දෙනවා නම් 10 out of 10 දෙන්න පුළුවන්. මොකද මෙතන කෑම ඒ තරමටම රහයි. South Lake Resort එකේ pool දෙකෙන් එකක් මේක තියෙන රෙස්ටෝරන්ට් එක ළඟින්ම කොග්ගල ලේක් එක පේන දුරින්. අනිත් pool එක තියෙන lobby area එක පැත්තේ. අපි දැන් මේ ඉන්නේ කොග්ගල ලේක් එක ගාවනේ. මම ඔයාලට පෙන්නන්නම් view එක මොන වගේද කියලා. මෙතන ඔයාලා කැමති නම් boat safari යනවා වගේ activities තව ගොඩාක් කරන්නත් තියෙනවා.
මෙතන ලේක් එක ගාව ඉන්නවා වගේම ඔයාලට බීච් එකට යන්න ඕන වගේ නම් මේ සවුත් ලේක් රිසෝට් එක ඉස්සරහම මෙයාලගෙම බීච් ෆ්‍රන්ට් රෙස්ටෝරන්ට් එකකුත් තියෙනවා. මම කලින් කිව්වනේ TikTok වලින් ලස්සන කැෆේස් වගේ ඇත කියලා. මේ ඒ වගේ දැක එක කැෆේ එකක්. මේ තමයි ඒ බා උණවටුන.
මේකත් අපි දැකපු මාරම ලස්සන කැෆේ එකක්. මේක තමයි ශිප්රොක් කැෆේ උණවටුන. ඒ වගේම මේක අද දවසේ අපේ අන්තිම ඩෙස්ටිනේෂන් එක. දාලා දෙන්න ඕනේ මේක. මේකෙන් දාන්න පුළුවන් නේද? ආයෙත් තමයි ඉතින් මෙන්න මෙහෙම තමයි ඩවුන් සවුත් වල අපේ 1 day trip එක ඉවර වුණේ.